පින්වතුනි සංසාරේ ගැන භයානකකම ගැන ඇඟට හිරිවැටෙන කතාවක් මම මේ ඔබට කියන්නේ. මේ මහ පොළොවේ තියෙන වැලිකැට ගානට පුතේ අපි ඉපදිලා තියෙනවා අනික් සත්ත්ව ලෝකවල. මහ පොළොවේ තියෙන වැලිකැට ගානට. පණුව වෙලා, ගැඩවිලෝ වෙලා, ඌරෝ වෙලා, බල්ලෝ වෙලා, හරක් වෙලා, මත්ස්‍යෝ වෙලා, පක්ෂීන් වෙලා ඉපිද සංසාරේ අනන්ත දුක් විඳ පින්වතුනි සත්තු වෙලා ඉපදිලා. දැන් පණුවෙක් වෙලා ඉපදුනහම පණුවට වෙන්නේ මොකක්ද කියලා ඔබට කියන්න ඕනේ. හරකෙක් වෙලා ඉපදුනාම හරකට මොකද්ද වෙන්නේ කියලා ඔබට කියන්න ඕනේ. ඌරෙක් වුණාම ඌරට මොකද වෙන්නේ කියලා කියන්න ඕනේ. මේ අනන්ත සංසාරේක අපි ওই විදියට සත්තු වෙලා ඉපදිලා තියෙනවා. මහ පොළොවේ තියෙන මොනවා ගන්නටද? වැලිකැට ගන්නට. බුදුහාමුදුරෝ දේශනා කරන පින්වත් මහණෙනි, මහ පොළොවේ තියෙන වැලි වලින් වැලිකැට ප්‍රමාණයක් අතට ගත්තාම මෙන්න මේ නියපිට ඉතුරු වෙන්නේ වැලිකැට කීයක්ද? මනුස්ස ලෝකයක උප්පත්තිය ලබන්න වාසනාව තියෙන්නේ අන්න ඒ වගේ පිරිසකට කියලා. කොච්චර භයානකද බලන්න. මහ පොළොවේ තියෙන වැලිකැට ගානට සත්ත්ව ලෝකවල ඉපදිච්ච අපිට මනුස්ස ලෝක ඉපදින්න ලැබිලා තියෙන වැලිකැට මේ නියපිට ඉතුරු වෙච්ච වැලිකැට ගානට. එච්චර අමාරුවෙන් ලැබෙන්න ඕනි මනුස්ස ජීවිතේ. අද අපි ලබාගෙන තියෙනවද නැද්ද? ලබාගත්තු මනුස්ස ජීවිතේ කන්නයි බොන්නයි නිදාගන්නයි ළමයි හදන්නයි විතරක් නම් ගත කරලා තියෙන්නේ. ඔබයි තිරිසන් සතයි අතර වෙනසක් නෑ පිටුතුනි. මොනවද මනුස්ස ජීවිතේට ආපු අපි කරගන්න ඕනි? මේ සසරේ තියෙන භයානකකම ගැන දැනගෙන අප්‍රමාදීව කුසල් කරගන්න ඕනි.